අසල්වැසියා හොඳ නම් ඉඩම රත්තරක් කියලා කතාවක් තියෙනවා. හැබැයි අසල්වැසියා තමන්ගේ කුස්සියේ වතුර, නාන කාමරයේ වතුර හෝ වැසි වතුර ඔබේ මිදුලට හෝ බිත්තියට ගලා එන්න ඉඩ හැරලා තියෙනවා නම් ඒක ලොකු පීඩාවක්. මේ වගේ වෙලාවක ඉවසගෙන ඉන්නවා ඇරෙන්න ඔබට කරන්න පුළුවන් නීතිමය පියවර මොනවද? idam.lk තියෙන අපි ඔබට මඟ පෙන්වන්නම්. 8. නීතිය පවසන්නේ කුමක්ද? The Nuisance Law. ශ්‍රී ලංකාවේ පවතින අපහසුතා ආඥාපනත සහ පළාත් පාලන ආයතන නීති රීති අනුව කිසිම පුද්ගලයෙකුට තමන්ගේ ඉඩමේ අපද්‍රව්‍ය හෝ අපිරිසිදු ජලය අසල්වැසි ඉඩමකට ගලා යාමට සැලැස්වීමට අයිතියක් නැහැ. එය දඬුවම් ලැබිය හැකි වරදකි. මුලින්ම කළ යුතු දේ friendly approach. මුලින්ම අසල්වැසියා සමග සුහදව කතා කරන්න. සමහර විට ඔවුන් මේ ගැන නොදැනුවත් විය හැකි. මේ වතුර නිසා මගේ තාප්පේ දිරනවා හෝ දුගන්ධක් එනවා යන්න පැහැදිලි කරා ඔවුන්ට කානු පද්ධතියක් සකස් කර ගැනීමට කාලයක් දෙන්න. ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ පිහිට පැතීම. PHI සහාය ලබා ගන්න. අසල්වැසියා ඔබේ ඉල්ලීමට ඇහුම්කන් නොදෙන්නේ නම් වහාම ඔබේ ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක PHI මහතාට හෝ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට ලිඛිතව පැමිණිල්ල කරන්න. මහජන සෞඛ්‍යයට හානිකර ලෙස ජලය බැහැර කිරීම ගැන සොයා බලා එය නිවැරදි කිරීමට ඔවුන් විසින් අසල්වැසියාට නියෝග කරනු ලබයි. පොලිස් පැමිණිල්ල. Environmental Police Unit පරිසර පොලිස් ඒකකයට මේ පිළිබඳව පැමිණිල්ල කළ හැකි. ඔවුන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් කර අසල්වැසියාට අවවාද කර හෝ නඩු පැවරීමට කටයුතු කරයි. 5. සිවිල් නඩුකරයක් lawsuit. ප්‍රශ්නය දිගින් දිගටම පවතින්නේ නම් නීතිඥවරයෙකු මාර්ගයෙන් දිස්ත්‍රික් උසාවේ අපහසුතා වැළැක්වීමේ නියෝගයක් ලබා ගැනීමට ඔබට පුළුවන්. මතක තබා ගන්න ඉඩමක් ගන්නකොට ඔප්පු විතරක් නෙමෙයි අසල්වැසියෝ ගැනත් හොයලා බලන්න ඕනේ ඒකයි. ඔබත් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම් අනිවාර්යෙන්ම නීතිමය මඟ පෙන්වීම ලබා ගන්න. ඔයාලත් මේ වගේ අසල්වැසි වතුර ප්‍රශ්න නිසා අමාරුවේ වැටිලා තියෙනවද? කොහොමද ඒක විසඳගත්තේ? කමෙන්ට් එකක් දාගෙන යන්න තව කෙනෙක්ට ඒක උදව්වක් වෙයි.